තිහිනෙන් බොහෝකටම මේ මියගියායේ පේන අවස්ථාව වෙන මාත්‍යක් තමයි මේ තිහින අවස්ථාව වෙන අලනින්දතිය. අමනුෂ්‍ය ලෝකයේ ඉන්න අයට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, ඒ වගේ තමන්ගේ මනසේ හැඟවිලා තියෙන අදහස් රූපාකාරයෙන් එළිලා තින්න මෙන්න මේ කියන කාරණාවල පුරුදු පරිසරයක් තියෙන වෙලාවට තමයි කෙනෙකුගේ අලනී. ඕකට කියනවා වඳුරි නින්දතිය. ඒ කියන්නේ ඇහැරෙනවා නින්ද යනවා, ඇහැරෙනවා නින්ද යනවා. මෙන්න මෙහිම අවස්ථාව. වඳුරා නිදාගන්නේ තේමයි කියලා බුදුරජාණන්සේගේ දේශනාවක් තියෙනවා. මොකද වඳුරා තදින්ද කියෝ ගහපල්ලි උ ගහින් බහැරම දියාගන්නේ. කියලා ඌ හැමෙලියෙන් බුදියාගන්නේ අදරින්ද. මෙන්න මේ වඳුරි නින්ද හා හවල් නින්ද තියෙන වෙලාවට තමයි හීන වෙයි. යම් කිසි අමනුෂ්‍ය පිළිත් පෙන්නේ ඉන්න. මෙන්න මේ වෙලාව ඒගොල්ලන්ගේ අදහස් දෙන මාධ්‍ය අගරිනවා. මෙන්න මෙහෙම දෙන මාධ්‍යකදී එක්තරා නියගිය කෙනෙක් පිට අවස්ථාවක් මේ විග්‍රහ වෙයි. දැන් අනා මේ මගේ පියා මීට වසරකට පෙර මිය ගියා. ඊනෙන් දකින්න හැම වාවේක මෙයා මිනි පෙට්ටියක ඉඳා නැගිටින්න හදන. එයාට මැරෙන්න බෑ කියේ. මේක මත හරියට තත්ත්වයක්. ඒකට පිළිතුරක් දෙන්න කියලා මේ කියේ. මේකත් පෙරා විදිහක කර්ම විපාකයක්. මේ ලෝකයේ ඉපදුනාට පස්සේ කර්ම විපාකය ගෙවන්න එයාට මිනි පෙට්ටියක් මැරෙනවා. එයා මැරෙන්නයි එන්නේ කියලා හිතේ. ඒ නිසා එයා මැරෙන්න බෑ කියලා කෑ ගන්නවා මැරලා බව දන්න. මග්ලේ එකයි මැරලා බව එයා දන්නේ නැහැ. දැන් එයා බය වෙවි කෑ ගහලා අනංගි ඉන්නේ පිටවතුන්ට සංඥාව දෙනවා. අනිත් මට මැරෙන්න බෑ කි. මොකද මේකට මේ අපි සමහරවිට කතේ වදනයක් තියෙනවා කුතුදු කරගත වචන. තෝ මැරෙන්නද හදන්න? මැරිලාම පා. තෝ මැරි. ඔය විදිහට කරන එක්තරා අපවාදයක් වීලා. මෙන්න මේ වචනේ දෝෂේ හිතකින් එහෙම තියන්න පටන් ගත්තේ. මරණ බයෙන් ඇවෙන ලෝකෙක උපදී. අනුට මරණ බයදී මේ විපාක. මේ අත්‍යවයේ හෝ මිනිස්සු ඉන්න අද්දාපහෝ එප්ප ඊට ආසන්න එහා අද්දාපහෝ අපරාපරි වේදනේ වශයෙන් ඇදිලා එන කර්මයක් ආවොත් හෝ කවදා හරි ලෝකයට ඔන්න ඔය විදිහේ කීමේ දූතිය මනසින් එබඳු තාපති වීමේ අපරාධය සමන්ද පළ දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔය තාපේ ගෙවිලා ඉඳිනකන් එයාට මොකද වෙන්නේ? මම මැරෙන්නයි ඉන්නේ කියලා හැංගෙලා. මැරිලා ඉවර නැවත එයා දන්නේ මැරිලා බව. මිනි පෙට්ටියක දාලා ඉන්නවා මම මැරිලා නැතුව කියලා හැංගෙත්. අනිත් මට මැරෙන්න බෑ කියලා නැගිටින්. ඕක තමයි කර්ම විපාක. ඉතින් මේ වගේ දේවල් වලට ලෞකික පින් වශයෙන් හරි කරන්න ඕනේ. මොකද හැම එකම ලෝකෝත්තර පින් දෙන්න බෑ ගම ඉස්සෙල්ලා කරමි දුගතිවලින් බේරන්න. ඒ විලාවට ඒක දවස් එකකට පිනක් කරන්න ඕනේ. කළා එයාට අනුමෝදන් කරන්න ඕනේ. ඉතින් මැරෙන්න ඉන්න සත්තු අරගෙන නිදහස් කරලා මරණ බයකින් සතා නිදහස් කරලා හිටන් ඒ කරගත පින ඒ ඥාතියට අනුමෝදන් කරන්න කීපවතාවක් හරි කරා. ඉතින් හරි අපරාධ අපි සුළුවෙන් කරගන්න දේවල් අපි විහිළුවට ගන්න ගාතර විහිළුනේ. සමහරලාට මිනිහා ගෑණි මරනවා කියලා මරන්න නෙමෙයි මරන්න බය ගන්න. ගෑණි මිනිහා බය ගන්න. පොර වහදී. දැන් කොයිලේ හරි මට වහදී. බයෙන් ඉන්න මරණ බය. ඔන්න ඔය දේවල් කරපුවාම ඇතින විපාකේ තමයි කවදා හරි Tamanට මරණ බයෙන් දුක් විඳින අත්දැව ලබන්න වෙයි. මේ ලබලා තියෙන දෙහිම අත්දැව. මම කියන්නේ යා මෙහාත් මෙහෙම කරා කියලා මම කියන්නේ. කළාද නැද්ද කියනනම් ඔයගොල්ලෝ දන්නේ නැති හිතලා බලන්න එහෙම කළාම. එහෙම නැත්නම් වෙනත් හරි එහෙම කරපු එකේ විපාකේ තමයි මරණය පායේ දෙන අත්දැවක ඕක විදිහට දුක් විඳින. ඉතින් ඕක කරන්නේ අබේ දානයේදීම ධර්ම දානයේ දෙවෙනි වෙන මෙහා තියෙන ආමිෂ දානයේ අබේ දානයේ ධර්ම දානයේ. මෙන්න මේ ටිකෙන් යහපතක් කරලා ඒ කරගත්ත පින මේ මියගේ ඥාතිය අධිකල අනුමෝදන් කරනවා. එහෙම කරලා විදිහට සුද්ධ කරගන්න.